එහෙනම් අපි අද හදමු ගෙදර ඉන්න එකේ කරන්න දෙයක්වත් නැති ඉඳ අපි අද හදන්නේ ලොකු සීන් එකක් නෑ නිකන් ආතල් එකකට එක්ක ලංකා සෝයා මීට් තියෙනවා සෝයා මීට් ටිකක් පොඩි try එකක් දෙනවා කාලෙකින් හැදුවේ නෑ සෝයා මීටුයි පොඩි පරිප්පුවක් ගහන්න කියලා වෙලේ ලන්ච් එකට එනවා අපි වැඩේ පටන් ගමු නේද මේ පරිප්පුව සෝයා මීට් එක කඩලා පණ්ඩිතයෙකු මේක ඔක්කොම දන්නවා කරන්න ඕනේ ඉතින් දාරු වලට දාන්න පිටුල දෙරිම්බා පිටුල ගෝන් කොම බෑල්දියේ ඒක දෙල් පිට ඉන්නවද ඒක මම තමයි හදන්නේ එදෝයි ඒක ගන්න පොන්ඩිසිය විදිය පොන්ඩිසිය බින් Tap එක ඇරලා. ඒක කන්න එපා. තව ගාලික් එකක් ගමුද? This is what we got. I'm going to do some ginger as well. Some ginger. Not much, just a little bit. Bit of ginger. I'm going to do it. So this is what we need: onions, ginger, garlic, chili. That's what we need, and then I'm going to do this in hot water for 5 minutes. Put some salt. Put some salt. Put this one. Soak. කපාගත්ත ලුණු සුදු ලුණු ඉඳුරු ආරපේංචා ඒවා ටික පොඩ්ඩක් සෝටේ කරගන්න එක තමයි මම මෙතන මේ දැන් කරගෙන යන්නේ.
ඒකට මම ගම්බිරිස් ලුණු කුඩු මිගම සෝයා සෝස් පැප්‍රිකා මේ ටික දානවා ඊට අමතරව මම පොඩ්ඩක් සෙසමි ඔයිල් ටිකකුත් මම ඇඩ් කරගත්තා මේක පොඩ්ඩක් පාවිච්චි ඒ වගේම ඔකටම පොඩ්ඩක් චිකන් ස්ටොක් පොඩ්ඩකුත් ඇඩ් කරගත්තා චිකන් ස්ටොකුයි ටොමැටෝස් දැම්මේ නෑ මම ඒ වෙනුවට ටොමැටෝ සෝස් පොඩ්ඩක් දැම්මා ඔය ටික තමයි ඉතින් මම දැම්මේ අමතුනා කියන්නේ අබ චුට්ටකුත් දැම්මා දැන් වෙනස් විදියට පොඩි ට්‍රයි එකක් දුන්නේ ඒ ටික තමයි ඉතින් දාලා ඔය විදිහටම හදාගෙන ගියේ හෙලෝ මචන් එහෙනම් thank you මගේ මේ වීඩියෝ එකත් බලුවට මේක නේද සිම්පල් කෑම එකක් මේක ඇද ඊළඟ පාර මීට වඩා වෙනස් දෙයකින් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ජය වේවා